හයන්න වෙනුවට හයන්න කියවීම අද වන විට සිංහල භාෂාවේ පවතිනවා. උදාහරණයක් විදියට සඳුන් හඳුන්, සඳ හඳ, වස වහ. ඉතින් මේ වගේම තමයි සුතන්න ඇත්ති. නැත්තම් සුත්ති යනු අම්මයි. සුතන්න ඇත්ති යනු පුතුන් ඇත්තියයි. හෙළ බස මරා දැමීමෙන් පසු එය අද පිළිගන්නේ පට්ටපල් කුණුහරුපයක් විදියටයි. දැන් බලන්න මේ වචනේ සුතන්න ඇත්ති සුත්ති. මේ වචනෙන් සෑන්න ඉවත් කරපු විට හුත්ති යනුවෙන් භාවිතා කරනවා. ඒ අනුව සුත්තිගේ පුතා යනු මවගේ පුතයි. මෙහි සයන්න ඉවත් කළ හයන්න යොදාගත් කල හුත්තිගේ පුතා යන පට්ටපල් කුණුහරුපයක් විදිහට අද අපි සමාජයේ මෙන්න මේ වචනේ භාවිතා කරනවා. සුකනව යනු උපරිම සැප විදීමයි. එම වචනේ අද මිශ්‍ර සිංහලට අනුව හයන්න මුලට දමාගෙන අපේ සිංහලයා විසින්ම පට්ට කුණුහරුපයක් කරගෙන අවසන්. චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. සුඛ යන වචනයෙන් අර්ථ දැක්කන්නේ ලෝකෝත්තර නිවනයි. නැතිනම් සදාතනික සුවයයි සදාතනික සුඛයයි. මෙතනින් සයන්න ඉවත් කර හයන් යොදාගත් විට කියවන්නේ හුකනවා යනුවෙනුයි. අද පවතින සමාජයට මේ වළංගු වන්නේ නැහැ. වළංගු වන්නේ අමුම අමු කුණුහරුපයක් විදියට විතරයි. ඉතින් මෙන්න මේ විදියට ස අක්ෂර වෙනුවට හ අක්ෂරයේ හෙළ බස තුල අදවන විට අනන්තවත් යොදා ගන්නවා. හබරන සිරිවඩුන බෝධිය අදවන විට හිරිවඩුන බෝධියයි. සත්වරක් හත්වරකි. සින්දු හින්දු ලෙස භාවිතා කරයි. මේ විදියට කාලයත් එක්ක බොහෝමයක් දේවල් වෙනස් වී අවසන්. අප විසින් කළ යුත්තේ ඉතා සුපරීක්ෂාකාරී ආකාරයට අපේ අතීත ප්‍රවේණි සොයා දැන ගැනීමයි. ඒ හෙළයාගේ සැබෑම නැගී සිටීම ඇත්තේ ඒ තුල නිසාවෙනි. දැන් බලන්න මේ සම්පූර්ණ වාක්‍යයම. මේක ඇහුවට පස්සේ මේක පට්ටම පට්ට කුණුහරුපයක් එයි. ඒත් මේ වචනේ අර්ථය දැනගත්තාම ඔයගොල්ලන්ට තේරෙයි හෙළ බස තුල කුණුහරුප නැති බව. කැරිපක පයියේ දමාගෙන ගොස් වේසියෙකුට දීම. අහලා බලපු ගමන් මේ මුළු වාක්‍යයම පට්ටම පට්ට කුණුහරුපයක් නේද? ඒත් මේ වචන තුල ඇති නියම තේරුම දැන් මම ඔබට කියන්නම්. කැරි යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වන්නේ තැඹිලි කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටයි. සරලම භාෂාවෙන් කිව්වොත් මේ කුරුම්බා සහ තැඹිලි වල පවතින ලොඳයටයි. පක යනුවෙන් හෙළ භාෂාවෙන් හඳුන්වන්නේ ගෙඩිය යන්නයි. අතීතයේ ලියනු ලැබූ ගද්‍ය සහ පද්‍ය බොහෝමයක පක යන වචනේ භාවිතා කර ඇති බවට ඔබට පහසුවෙන්ම සොයාගත හැක. පయ్య යන්නේ අදහස් වන්නේ එල්ලාගෙන යන නැත්තම් කටකැට ගැසූ කුඩා මල්ලටයි. මෑත අතීතයේ පවා ගැමියන් ගමනක් යන විට බුලත් දුම්කොළ දමාගෙන ගිය මල්ල හඳුන්වනු ලැබියේ බුලත් පయ్య ලෙසටයි. කෙනෙක් කර්කශ ഘോഷාකාරී විදියට කෑගසයි නම් ගැමියන් හැදින්නුවේ ඒකා බෙලිකටු පయ్య පොළවේ ගහනවා යන ලෙසටයි. ඒ විතරක් නෙමෙයි මුහුදුබඩ ගාලු මාර්ගයේ යන විට දැකිය හැකි නූතන පොෂ් අපිට පයාගල නම් වූ ප්‍රදේශය ඇත්තටම නම පయ్యాගල බව එහි ජීවත් වන පුද්ගලයන් හොදින් දනිති. ඒ බව අද කියාපාන්නේ එහි ඇති දුම්රිය පොළ පමණි. ඊළඟට වේසිය අද වගේ නෙවෙයි ඈත අතීතයේ සිංහල අපිට තිබුණේ මාතෘ මූලික සමාජයක්. එම නිසා රාෂ්ට්‍ර පාලනයේ ඉදම්ම සමාජයේ බොහෝ දේවල් සිදු කළේ මව නැත්තම් කාන්තාව මූලික කරගෙනයි. ගෝතමියගේ පුතා ගෝතමද, සාරගේ පුතා සාරිපුත්තද, මෙගලියගේ පුතා මොග්ගල්ලා